හායි යාළුවනේ මාත් වෙනද වගේම බුදු පහන එහෙම තියලා අදත් ඉස්කෝලේ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලත් යමු අද මාත් එක්ක ඉස්කෝලේ. හැබැයි අපේ ඉස්කෝලේ නම් කිසිම දෙයක් වීඩියෝ කරන්න බෑ. මොකද අපි ඉස්කෝලේට ගිය ගමන්ම ෆෝන් එක ඔෆ් කරලා තියන්න ඕනේ. අපේ ඉස්කෝලේ පටන් ගන්නේ 9ට. අපි 8:50 වෙද්දී ෆෝන් ඔෆ් කරලා තියන්න ඕනේ. කිසිම දෙයක් වීඩියෝ කරන්න බෑ. ඒ වුණාට මම ඉස්කෝලේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. යන්කෝ එහෙනම් මාත් එක්ක අද ඉස්කෝලේ ඉවර වෙලා මාත් යනවා හැමම අද වතුර එකක් ගන්න. මොකද මෙහි normal line එකේ එන වතුර පොඩ්ඩක් බොන්න අමාරුයි. බොන්න හොඳ නැහැ කියලාත් කියනවා. මම හරිම හේතුවක් නම් දන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් අය කියන්නේ ගොඩක් වෙලාවට ජපානයේ earthquake තියෙන හින්දා නිතර අර පොළව හෙල්ලෙන හින්දාත් මෙහි තියෙන ලයින් ගොඩක් සවුත් වෙනවා කියලා. ඒක හින්දා කියන්නේ normal line එකේ එන වතුර ගොඩක් වෙලාවට දුඹුරු පාටයි අමුතු රහයි. එතකොට චූටි කෑලි යනම් මනම් එහෙම තියෙන වතුර වල. ඒ නිසා අපි වතුර වෙනම එළියෙන් තමයි ගන්න. මම ඒකත් අද ඔයාලට පෙන්නන්නම්කෝ. මාත් එක්ක කොහොමම ඉන්න. මේ තමයි අපේ ඉස්කෝලේ එන්ට්‍රන්ස් එක. මෙතනින් තමයි අපේ ඉස්කෝලේට යන්න තියෙන්නේ. ඉස්කෝලේ ඇතුලේ ලොකු වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉස්කෝලේ ඉවර වෙලා මං ආව සන්තෝකුවකට වතුර එකක් අරන් යන්න. සන්තෝකුවකින් වතුර ගන්න තියෙන්නේ මේ විදියට. මුලින් අපිට පොයින්ට් කාඩ් එකක් තියෙනවා. ඒ පොයින්ට් කාඩ් එක මේ මැෂින් එකට එන්ටර් කරලා අපේ වතුර බෝතලේ මුඩිය අර ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ මේක කළු පාට වෙලා වතුර චුට්ටක් එළියට යනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔය ලයිට් එක පත් වුණාට පස්සේ අපේ වතුර බෝතලේ ඇතුලෙන් තියන්න ඕනේ. ඊට පස්සේ මේකේ උඩින් ප්‍රසන්ටේජ් එක පෙන්නනවා. මට ඒ කැලේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේක පිරලා වුණාට පස්සේ උඩින් ප්‍රසන්ටේජ් එක පෙන්නන හින්දා අපිට වතුර බෝතලේ එළියට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි වතුර ගන්නෙ. වතුරත් අරගෙන ඉවර වෙලා මං හැමම ගෙදර එන්න ආවා. අද වැඩක් නැහැ. නිවාඩු කියන්නේ ඉස්කෝලේ විතරයි. මං එන ගමන් තියෙනවා මාර ලස්සන ප්ලේස් එකක් අපේ ගෙවල් පාරේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඒක මාරම ලස්සන තැනක්. මෙන්න මේ තියෙන්නේ මං අර කිව්ව ලස්සන තැන. මෙතන මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. අනේ මම හිතට මාරම නිදහස් මෙතනින් යනකොට. උණු කෝපි එකක් බොන ගමන් ලස්සන නවල් එකක් කියනවා වගේ ෂෝක් තැනක්. බලන්නකෝ ඔයාලත් එහෙම නෙමෙයිද කියලා. කතාවෙන් කතාව කොහමයි ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන මම යන්න ගත්තා. මේ තියෙන්නේ ඉතින් මගේ චූටි කිචන් එක. මෙතනට මම මාරම ආසයි. මම ඒක මට පුළුවන් විදියට ඉතින් ලස්සනට තියාගෙන ඉන්නවා. අද නම් ඉතින් වැඩි දෙයක් හදන්න නැහැ. මට මාරම කම්මැලි අද. මොකද අදත් ඉස්කෝලේ එක්සෑම් එකක් තිබ්බා. JLPT මොන්ෂි එකක්. ඒ කියන්නේ අපිට JLPT එක්සෑම් තියෙනවා ලබන මාසේ. ඒකට නිකන් ට්‍රේනින් කරන එක්සෑම් එකක් තිබ්බා. අදත් තියෙනවා හෙටත් තියෙනවා. ඉතින් ඒකට පාඩම් කරලා මට හරි කම්මැලි. අපේ අම්මා මට පාර්සල් එකක් ගෙව්වා. කෑම වගේක්. ඒකේ මාළු ඇඹුල් තෙල් චිලි පේස්ට් ඒ වගේ කෑම 2-3ක් තිබ්බා. මං ඉතින් දැන් එළවලු බත් එකක් හදාගෙන චිලි පේස්ට් එකක් දාගෙන කනවා. හරි කම්මැලි අද මට උයන්න. අම්මා නැත්තම් ඉතින් ඇත්තටම බඩගින්න තමයි. මොකද දැන් මං ජපාන් ඇවිල්ලා හරියට මාවුරුද්දක් වෙනවා. මේ වෙද්දී අම්මා මට බඩු පාර්සල් 3ක් නැත්තම් 4ක් එවලා තියෙනවා. ඒ හැම එකකම අනිවාර්යයෙන්ම කල් තියාගන්න පුළුවන් කෑම මොනවා හරිම තියෙනවා.
ගුරු සුදුලුවනි තෙලේ බැදෙනකොට පුදුම සුවඳක් තියෙන්නේ ළමයි. මම මාර මාසයි මේ සුවඳට. මුළු කුස්සියම සුවඳ. මට තව දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. වතුර ගන්නකොට ඊට කලින් මුලින්ම අපේ ලීටර් 4 empty bottle එකකුයි point card එකකුයි create කරගන්න ඕනේ. point card එක create කරන්න තියෙන්නේ සන්තකු එකෙන්මයි. ඒකට චූටි ගාණක් යනවා. මට හරියට මේක කීයද කියන්න නම් මතක නැහැ. empty bottle එකට නම් රුපියල් 500ක් යනවා. ඒ දෙක අරගෙන තමයි ඒ point card එකෙන් තමයි අපිට වතුර ගන්න තියෙන්නේ. ඒ point card එකෙන් දවසට ලීටර් 8ක් ගන්න පුළුවන්. අලුතෙන් ඇවිල්ලා ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් මම නම් ගන්නේ සන්තකු එකෙන්. ලෝසන් එකනුත් ගන්න පුළුවන් කියනවා. මං හරියටම දන්නේ නැහැ. සන්තකු එකට ගිහිල්ලා point card එකක් හදා ගන්න ඕනේ කිව්වම එයාලා ඒක හදලා දෙනවා. තව ටිකකින් බත් එකත් හදලා ඉවරයි ළමයි. මාත් බත් ටිකක් කාලා පොඩ්ඩක් පාඩම් කරලා චුට්ටක් නිදා ගන්නවා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.